ලබාපු ප්‍රධාන සාධකය තමයි ගොවීන් සඳහා අවශ්‍ය කරන බීජ ගුණාත්මක බීජ ගොවීන්ට ලබා ගැනීමේ අපහසුතාවය. බීජ සපයන ප්‍රධාන මාර්ගය උනේ ඉන්දියාවෙන් ගෙන ආපු අපි ප්‍රභේදය නොදන්නා සහ ඒ ගුණාත්මකභාවය නොදන්නා බීජ තමයි ගොවීන්ට භාවිතා කරන්න සිද්ධ වුනේ. උසස් තත්ත්වයේ බීජ ප්‍රමාණාත්මකව ලබා ගැනීමේ හැකියාවක් ගොවීන්ට තිබුණේ නැහැ. මේ ගැටලුව අවබෝධ කරගත්ත මාතලේ රීප් ආයතනයත් විශේෂයෙන් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවත් ආයතනයේ මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීමෙන් මේ මෙච්චර අවශ්‍යතාවයක් විදිහට පැහැදිලිව දැක්ක දේශීය වශයෙන් සැකසුණු ගුණාත්මක බීජ නිෂ්පාදනය කිරීමේ කටයුත්තට අපි අත තියන්න කැමති වුණා. මම හිතන්නේ මේ වෙනකොට අපි සාර්ථක පියවර කීපයක් ඉදිරියට ගිහින් තියෙනවා සහ අලුත් අත්දැකීම් අපි ගොඩක් මේකට එකතු කරගෙන තියෙනවා. ඒ අනුව අද අපි මෙම පටන් ගත් මේ ආරක්ෂිත ගෘහ තුල බීලුණු වගාව කිරීම CIC ෆාම් එකේ ගොවිපලේ අභ්‍යන්තරය කරනවා වගේම ගොවීන් තුලත් මේ කාර්යය දැන්ට ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ මේ ගොවීන් තුල මේ කාර්යය ආරම්භ කිරීමම ප්‍රමාණවත් මේ දේ සාර්ථකත්වයේ දකින්න අපි පරිශ්‍රණ මට්ටමින් ගොවිපල තුල ආරම්භ කරපු කටයුත්ත අපි නැවත ගොවීන් නැත ගෙනින් තියෙනවා. ගොවීන් එක පිළි අරන් තියෙනවා. කල් තබා ගැනීම සඳහා සකස් කරන ලද බීලුණු අල සකස් කිරීමේ කාර්යනුත් අපි මේ වෙනකොට කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ සහ අනුරාධපුර පසුවස්සනු තාක්ෂණ මධ්‍යස්ථානය හරහා අපි දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. මෙම ක්‍රියාදාමය තුළින් ලංකාවේ බීජ වශයෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය බීජ වලින් දේශීය අවශ්‍යතාවය 150ක ප්‍රමාණය සම්පූර්ණ කරන්න. මේ අනුව අපිට පුළුවන් වෙයි විදේශීය වශයෙන් ගෙන්නන බීලුණු බීජ මත බලාපොරොත්තු නොතිය අපිට පුළුවන් තරම් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ගුණාත්මක බීජ ගොවීන් අතර ජනප්‍රිය කරවීම තුළින් අපේ මේ වගාව සඳහා අවශ්‍ය කරන බීජ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. ඒ විදිහට හරියට දැහැඳ තම වෙළඳ පොළට දාන්න පුළුවන් තරම් බීජ ගන්න පුළුවන්. මම මේ සැරේ වගා කරා මම මේ බීජ ගත්තා. මම ගත්ත බීජ වලින් මම ඇට නිෂ්පාදනය කරගත්තා. ඒ කට්ටියට ඕන නම් මගෙන් බීජ දෙන්න පුළුවන්. මම සාර්ථකයි මේ වැඩේ එක එක සයිස් වලට තමයි මිල යන්නේ. ගෙඩිය ලොකු නම් ඒක මිල වෙනයි. ගෙඩි පොඩි නම් ඒකේ මිල වෙනයි. ඒ සයිස් එකට තමයි මිල කියන්නේ. පුද්ගලික වෙළෙන්දෝ ඇවිල්ලා එයා නියම කරන මිලක් මේකට මෙච්චර දෙන්න පුළුවන් කියලා. කඩෙන් කියන එකකට දෙන්න බෑ. මේ මිලට ගන්නවා නම් කියලා ඉතින් රුපියල් 2ක් අඩු කරලා ඉතින් අපි දීලා එනවා. නැත්නම් දියා ගන්න බෑනේ. උණු වෙනවනේ. ඒ හින්දා ඉතින් දීලා එනවා. මුල්ලවදී ලොකු ලංකා ලොකු ලුණු වගාව පටන් ගන්නදී අපි ගබඩා කරන ක්‍රමයක් දන් දෙන්න නැහැ. ගබඩා කරලත් නෑ. ගබඩා වගේ තිබ්බේ තමන්ගේ ගෙදර පොඩි ගෙවල් ඇස්සේ නිදන ඇඳ යට නැත්නම් පොල්ලත් වලින් පොඩි හට් එකක් ගහලා ඒ හට් එකට කෝටු බැඳලා මැහි තට්ටු ගහගෙන අපි ගබඩා කරා නැත්නම් නෑ. ඊට පස්සේ මේ රීපාසනේ ඒ ගබඩා කරාට ඒක අපේ ගබඩාවක් නෙවෙයි ඒක. අපි ඊන් කරගත්තේ. ඒකට අත හිඳුනා රීපාසනේ. ඒ ලොකු ලුණු ඇස්වල එනකොට මේ ගබඩාවේ දාන්න පුළුවන් කිලෝ 5000. ඒ 5000 දාගෙන අපිට තියෙනවල කාලයක් තියලා වෙනද පොලේ මිල ඒර නගින කාලෙට දී ගන්න. අපේ කෙසේ වෙතත් කොයි වෙලාවකදී කොයි ඉස්සරහට යන කාලේ අවදා හරි මෙතන ලුණු කිලෝ 1250ක් ඉතුරු වෙන්න තව ලුණු කිලෝ එකක් රුපියල් 100ට ගියත් අපිට දෙන්න පුළුවන්. මේ යුතුයකමක් තියෙනවා ලුණු කිලෝ 1250ක් තියාගෙන බීජ කරන්න. ඒ බීජ වලින් ලොකුම පළදාවක් අරගෙන ලොකුම අස්වැන්නක් කරන අපෙත් ඇති හැටි නැති පරිකම් නැති කරගන්න.